පින්නතුනි මේ බණ කියනකොටත් අපවාද එනවනම් කොහෙද අපවාද එන්නේ නැත්තේ? ඒක මේ ලෝකේ හැටි. ගෙවල් වල අපවාද නැද්ද? නින්දාව නැද්ද? ඔය කොහෙද ප්‍රශ්න නැත්තේ? එංගලන්තෙත් එහෙමයි. රැකියාව කරන කොතනද ප්‍රශ්න නැත්තේ? ඕනම රැකියාවක් කරන කෙනෙක්ගෙන් අහලා බලන්න රස්සාව අපිරියා කරන එකෙක් හැමතැනම ඉන්නවා. ඕනම ගෙදරකින් අහලා බලන්න පෞල් ජීවිතේ අපිරියා කරන කෙනෙක් කොහේ හරි ඉන්නවා. කොහෙද සැනසීම තියෙන්නේ? සැනසෙන්න කියලා ගත්ත හැම තැනම වෙනසීම. අර අච්චර අපූර්වට පින්දහම් වත්පිළිවෙත් පුරාගෙන ඉන්න අපේ නාතකනේ ආරණ්‍ය සේනාසනේ නායක හාමුදුරුවෝ හරි කේද වාචක වුණානේ අර ඩක්කුව කඩාගෙන වැටිලා. ඕකට කියු බතා. ඩක්කුවට පටවලා වැඩිලු. නඩත්තුවක් නෑලු. ඒ මොකටද ඇඟිල්ල දික් කරන්නේ නැත්තේ? මොකටද බනින්නේ නැත්තේ කියමු බලන්න. හැම එකටම බයිනවා පිටත. ඔය සමහර පැතිවල ඉන්නවනේ අර ගියපුවාම හාමුදුරුවෝ ළඟින් ඉඳලා එහෙයි කියන පිරිසක් ඉන්නවා. ගමක මිනිස්සෙක් හිටියලු පින්නත එන හැම හාමුදුරු කෙනෙක්ගෙම මොකක් හරි අදයක් අල්ලගෙන කියනවා. දවසක් දක්ෂ පක්ෂ හාමුදුරු කෙනෙක් ආවට පස්සේ උන්වහන්සේගේ කියන්න ඇදයක් නැහැ. හැබැයි හාමුදුරුවන්ට සෙමින්දා උන්වහන්සේ බණ කියනකොට ගාල උගුර පාදනවා. අන්තිමේ අර මිනිස්සයා කියවලු බණ හොඳයි සෙමණන් වැඩි කියලා. මේ මොකකට හරි මොකක් හරි කියනවා පින්නතුනේ. මහ දෙයක් වුණේ දැන් මේ ගමක ළමයි මොකක් හරි දක්ෂ පක්ෂතාවයක් මත ලෝකේ ජය ගන්න පුළුවන් වැඩක් කරන්න ඕකටත් කියනවා. පින්නතුනේ බුදුන්ට ගල් පෙරලා දොස් පරොස් කියපු මේ මනුස්ස සංහතියේ ඉන්න සමාජය එක මිනිස්සුන්ගේ හැටි දැන් මේ පින්නතුනි මම මේ යන ධර්ම දේශනා මේ පෙබරවාරි දිහා බාරගත්තුවා මේ අවුරුද්දේ. ඉතින් කියනවා මේ කම්පාණම් වෙන්නේ මේ එකපාරම ෆෝම් වෙලා යනවා. එකපාර නෙමෙයි. මේ අවුරුද්දකට කලින් කරපු ආරාධනා මේ. අලුතෙන් දිනයක් බාර ගන්නවා නම් කවදා වගේද දැන්? මේක දවසින් දවස වෙනස් වෙන අන්තිමේට අහන්න ඇති 2027 මම හිතන්නේ. දැන් තියෙන්නේ 28 පෙබරවාරි ඉඳන්. තව අවුරුදු දෙකක් තියෙනවා. ඒ නිසා මේ මුළු ලෝකෙටම මන් දෙන පණිවිඩය තමයි සැලෙන්න එපා. අරමුණ යහපත් නම් යන ගමනේ පිළිවෙලක් තියෙනවා නම් අපි දන්නවා නම් හද සාක්ෂියට එකඟව ඒක නීත්‍යානුකූල නම් බුදුරු ගන්නන්නේ හොඳේ රටේ නීතියට අවනත වෙන්න ඕන භික්ෂුන් වහන්සේලා. කවුරු එකඟ නම් අවනත නම් කවදාවත් අනේක කියන විදියට වැඩ කරන්න එපා. එහෙම වුණොත් එහෙම අපිට අර බූරුව කරේ තියාගෙන යන්න වෙන්නේ. බූරුව එක්ක යනවනේ තාත්තයි පුතයි. තාත්තා බූරුව පිට යනවා පුතා බිමින් යනවා. මිනිස්සු තාත්තට බයිනවා මොනා කියලාද? පුතා පයින් යනකොට තාත්තා පිට යනවා කියලා. තාත්තා පයින් යනවා ඊට පස්සේ පුතා බූරුවගේ පිට යනවා. ඊට පස්සේ පුතාට බයිනවා තාත්තා පයින් යනකොට පුතා පිට යනවා කියලා. අන්තිමේ දෙන්නම නැක්ක. ආයෙත් බයින්න පටන් ගත්තා බූරුවට බර දෙනවා කියලා. අන්තිමේ දෙන්නම පයින් යනවා. ආයෙත් බයිනවා මොන මොඩේව දෙන්නේ නැද්ද බූරුවෙක් තියාගෙන පයින් යනවා කියලා. අන්තිමේ තාත්තයි පුතයි බූරුව කරේ තියාගත්තා. අපිටත් වෙන්නේ මොකක්ද? බූරුව එහෙම කරේ තියාගන්න එක එක්කෙනා එක එක ගෙවුවා කියලා. ඒ නිසා අකම්පිතව ජීවත් වෙන්න. කම්පා වෙන්න එපා. ප්‍රශංසා කරන්න කටින්මයි පින්නතුනේ මිනිස්සු නිඳා කරන්නේ. අද හොඳ කියන කටින්මයි හෙට මිනිස්සු විවේචනය කරන්නේ දොස්පරොස් කියන්නේ. කොතනකවත් නැහැ ගුණ කියන සමාජය. ඔය දැන් හැමතැනම එහෙමයි. ඔය මට ඒක අපේ පොලිසි OIC මහත්තයෙක් කියනවා හාමුදුරුවනේ පුදුම විදිහට කේලම් කියනවලු උදේට ඇවිල්ලා.
පුදුම මට මේක හමුදාවේ CEO කෙනෙකුත් කිව්වා ගාමට් එකේ HR මැනේජර්ත් කිව්වා. පුදුම විදිහට අනේකගේ වැරදි කියනවා. ඉතින් මේ මිනිස්සු මගෙන් අහනවා හාමුදුරුවනේ මේ කිසි කෙනෙක් හොඳට වැඩ කරන්නෙම නැද්ද කියලා. හොඳට වැඩ කරනවා හොඳට කරන ඒවා කියන්න කෙනෙක් නැහැ වෙනතොනේ. මිනිස්සු යහපත් දේවල් කරනවා. කරන යහපත් දේවල් කියන්න කෙනෙක් නැහැ. එනිසා මම ආයෙත් පාරක් මේ පින්නතුන්ට යෝජනා කරන්නේ බණ පටන් ගන්න කලින් ඔය වැරද්ද පේන්න එළියට දෙන්න එපා. යහපත් දේ සමාජගත කරන්න. ඔය බෙල්ල ලුක් වෙනවා තව ටිකකින් වගේ හොඳයි. මොනවද ඉඳන් බෙල්ල අලෝ වැඩ. දැන් කියන්නේ මම කටවා කියලා. හරි ඒ පරීක්ෂාකාරී භාවයේ තියෙන්න ඕන. මතක තියාගන්න. කාලෙකින් හම්බෙච්ච මිනිසත් භවයේ තුල මිනිස්සු වෙලා උපදින්නම මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න පාරමිතා පුරන්න. මිනිස්සු වෙලා උපදින්නම මොකේද? මේ නිවන් දකින්න යන ගමන එලිපෙහෙලි කරගන්න. ඒ ගමනේ හරිය වැදගත් සාධකයක් සම්දිස්ථානයක් තමයි ඔය ලබාගත් මිනිසත් භවය. ඕකේ. හෙට ඉඳන් පුරුදු වෙන්න ඕනේ. මොනවාද අපෙන් කරන්නේ අකුසල් කියලා තේරුම් ගන්න. මොනවාද ඇත්තටම පින්නතුනි අපෙන් සිද්ධ වෙන අකුසල් වලට කියලා තියෙන්නේ. අය මිනි මරනවද නෑ? හොරකම් කරනවද නෑ? එහෙම බැලුවොත් එහෙම වෙන පාපයක් තියෙනවද? මිනිස්සුන්ගෙන් වැඩිපුරම පව් පිරෙන්නේ ඔය කටවල් පරිස්සම් නැති හින්දානේ. හොඳට කට පරිස්සම් කරගන්න. මිනිස්සුන්ගෙන් වැඩිපුරම පව් පිරෙන්නේ වෙනදට අපි කරන දේවල් වලට අනුන් කරන දේවල් වලට. දැන් ඔය පැත්තෝ කවදාවත් අපි කරන වැරද්දකට කේන්ති අරන් තියනවද? අවිස්සෙන්නම කවුරු කරන වැරදි වලට අනුන් කරනවට නෙමෙයි. මතක් කරන්න මම කරපු වැරද්දකට මට කේන්ති ගියපු දවස. දැන් මහදයක් වුණා ඔය කුස්සියේ ඉන්නකොට පිගානක් කෝපයක් බිදෙනවා. කාටවත් සද්ද ඇහුන්නේ නැත්නම් හිමීට කටුර වෙදික් ගන්න. ඒ වගේ අපි සාලේ ඉන්නකොට කුස්සිය වෙන කවුරු හරි බිදලා ඇහුනොත් එහෙම. බෙරියක් දෙන්නේ නැද්ද මුළු ගේම කන්න ගන්න. මිනිස්සු ඇවිස්සෙන්නේ මොකේද? අනේක කරන වැරදි වලට. මිනිස්සු කේන්ති ගන්න. දැන් ඔය කවදා හරි කුණුහරුපෙන් බැන්න නම් බැන්නේ කාටද? අපිට දානුන්ට. පව් පිරෙන්නේ කාටද? මොකටද අනුන්ට කුණුහරුපෙන් බැලලා පව් පුරව ගන්න? අපි අපිට කුණුහරුපෙන් බැන ගන්නවද? මිනිස්සු වෛර කරන්නේ කාටද? අපි අපිට වෛර කරනවද? මිනිස්සු වෛර කරන්නේ අනුන්ට. පව් පිරෙන්නේ කාටද? අපිට. මිනිස්සු ඊර්ෂ්‍යා කරන්නේ කාටද? කවදාවත් ඔයත් උන්ට ඊර්ෂ්‍යා කරගෙන තියෙනවද? කාටද ඊර්ෂ්‍යා කරන්නේ? අනුන්ට. මොකටද අනුන්ට ඊර්ෂ්‍යා කරලා අපි පව් පුරවගන්නේ? පද හැදුවනම් හැදුවේ අපිට දනුන්ට. ගතු කියන්නේ කවුරු කියන්නේද? අපි කියන්නේ දනුන් ගැන. කේලම් කියන්නේ. අද කියමු බලන්න අපි ගැන කියන එක. අපිට කියලා කරගන්න මොන හරි තියෙනවද? මිනිස්සු සැක කරන්නේ කාවද? අපිව දනුම්වද? අඩුම තරමේ අපිට කියලා කරගන්න කිසි දෙයක් නැහැ. ජීවිතේට අපි අපිව සැක කරලා තියෙනවා. මොකටද පින්නතුනේ අනුන් ගැන සැක කරලා අපි කුලප්පු වෙන්නේ? ඔය සමහර කොල්ල කුරුට්ටෝ ඉන්නවා අපේ තරුණ මහත්තුරු. පින්නතුනේ කවදාවත් ජීවිතේ තමන් ගැනවත් දෙමව්පියෝ ගැනවත් කම්පා වෙන්නේ නැහැ.
ජීවිතේ කවදාවත් ගෙදර ගැන පවුල ගැන වද වෙන්නේ නැහැ. ඒ වුණා මේ කොල්ලෝගේ තියෙන මහ ගොංකම්. ඒ තරුණකම තියෙන්න බෑ. ඒ පෞරුෂය තියෙන්න බෑ. ඒ ගම්බොල පැත්තේ ළමයි එහෙම නැතුව තෙල් සමහර විට මට මේ හිතෙන හින්දා මම මේ කියන්නේ. හොඳ පෞරුෂයක් තියෙන්න ඕන. දැන් ඔය කෝල් එක ආවේ කාටද? ඒ වුණාට කේන්ති යන්නේ කාටද? ෆෝන් එක අයිතිකාරයාටද වඩ පිටා මිනිස්සුන්ට? මොකටද යනුන්ට එන කෝල් වලට අපි කුලප්පු වෙන්නේ? පුරුද්ද මොකද්ද? අනුන්ගේ දේවල් හොයන එක තරම් රුචිය. මේ කාටවත් දෙන කෝල් එක. ෆෝන් වල කෝල් එක නැත්තම් වෙන මොනවද? එක ස්වභාවයනේ. හැම එකකම ස්වභාවය අඳුර ගන්න පුරුදු වෙන්න. හැම එකකම தත්ත්වය තේරුම් ගන්න පුරුදු වෙන්න. ඒ නිසා මම අපේ තරුණ මහත්තුරුන්ට මුලින්ම යෝජනා කරනවා. හැම පුද්ගලයෙකුගේම ස්වභාවයේ தත්ත්වය තේරුම් ගන්න. ඔය තථාගතයන් වහන්සේ සරත් නුවර වැඩ ඉන්නකොට ඇතිවෙච්ච ගැටලුවක් තමයි ප්‍රශ්නයක් තමයි දුන්නදනේ අර මොනවාද මංගල කාරණා කියලා. ඔබ දෙයයන්ට ඇති වුණා මිනිස්සුන්ටත් ඇති වුණා. ඊට පස්සේ කොහාටද බුදුහාමුදුරුවෝ ගාවට යනවා. ගියපු ගමන් තථාගතයන් වහන්සේ ඉස්සරලම කියන්නේ මොකක්ද? බුදුහාමුදුරුවෝ ඉස්සරලම පෙන්වන්නේ මොකක්ද? අනේකගේ තත්ත්වය තේරුම් ගන්න ඕන. මොකක්ද තත්ත්වය? සත්පුරුෂද අසත්පුරුෂද කියලා තේරුම් ගන්න ඕන. අසේවනාච බාලාන. බාලය අසුරු නොකළ යුතුයි. මරණකම් ඔබ තේරුම් ගන්න බෑ. මේ වෙන තාක් ජීවිතයේ තට්ටුව දැම්මනම් දැම්මේ පිට මිනිස්සුද ළඟ හිටු මිනිස්සුද? රිද්දුවනම් රිද්දුවේ පවුලෙම ආයත පිටස්තරයෝද? පැහැදිලිද? අඳුර ගන්න බෑ අපිට. හෙටත් රැවටෙනවා පින්නතුනේ ඕන. හිත කියන වංචාකාරයාට රැවටෙන්න එපා. ඔය දැන් කදර පහුගිය දවස්වල කැලණි කැම්පස් එකේ මේ පැත්තේ කොල්ලෝ ගංජා ගහනවද නැහැ? නැත්තරම නැහැ නේද? නෑ බොහෝ පැතිවල කොල්ලෝ ගංජා ගහනවා එක එක හොරනවා ඒකයි. අර කැලණි කැම්පස් එකේ කෙල්ල මරුවණියේ පෙරේදා මැදවච්චි අම්මට පොරෙන් කෙටුවා. එතකොට කොළඹ තුරුකතරක පිටියේ දැන් අවුරුදු 3ක් ඇති. එතන මේ රෝයල් එක තියෙනවා, තුරුකතරක පිටියේ තියෙනවා, හැබැයි කැම්පස් එක තියෙනවා. කතා කරා ඒ පෙම්වතියට කතා කරා. කෙල්ල සයන්ස් ෆැකල්ටි එක කොහෙද? සර්ප්‍රයිස් කියලා. ඊට පස්සේ පීයේ ගෙනලා කොල්ලන්ලා මරුවා. අවුරුදු 3ක් විතර ඇද්ද. මේ කියපු හැම එකක්ම මේ පාප කර්ම රැස් වෙලා තියෙන්නේ. අනේකගේ தත්ත්වය තේරුම් ගන්න බැරුව නෙමෙයි. පුරුදු වෙන්න. අනේකගේ தත්ත්වය තේරුම් ගන්න. එහෙම නැත්නම් අපිට විනාශයක් වෙනවා. මම පින්නතුනේ දිල්ලි විශ්වවිද්‍යාලේ ඉගෙන ගන්නකොට මම මේ තරුණ මහත්තුරුන්ට කියන්නේ එක අපේ මේ කොල්ලෙක් හිටියා ඔය පංජාබ් පාන්දර හාමුදුරනේ මට ඇහෙනවා පන්ති මේක හයියෙන් කුණාරපෙන් බයිනවා. ඒ වචන දෙක තුන තේරෙනවා හින්දින් බයි. මම කාටද වසින් බයින්නේ කියලා. පස්සේ කියනවා හාමුදුරනේ තව වෙනකන් ඩේටා ඔන් කරලා නැහැ. කාටද මේ බයින්නේ? මේ යාළු වෙලා ඉන්න ගෑනු ළමයාට. මම පිස්සුද කියලා. ඒ කුණාරපෙන් බයින්න ගෑ ගහන්නේ. දැන් සමහරක් මේ කොල්ලෝ ඉන්න අත කපා ගන්නවා. මේ නම් එහෙම නැතුව ඇති. එන්න ගොම් ගනාවු නැවුද කොහෙද? මේ කොල්ලෙක් වුණාම එහෙම වෙලා හරියනවද? හොඳ අභිමානයක් තියෙන්න බෑ. කන්න නැතුව ඉන්නවා. සතියක් විතර තියන්න කන්න දෙන්න නේද බලන්න. අබුරට කන හැටි වෙන්න. මම මේ තරුණ මහත්තුරුන්ට තරුණියන්ට කියන්නේ
රැවටෙන්න එපා. පහුගිය දවස්වල ඔය තරුණියක් කතා කරලා කියනු අවුරුදු 19. අපේ මහත්තුරු මේ ඕන තරම් අහනවා හැමදා ඔය කොල්ලට අවුරුදු 27යි. කෙල්ල කියනවා හාමුදුරුවනේ මම දන්නේ මාස 3ක් විතර ගිහිල්ලා බබෙක් හම්බෙන්න කාටද? ඒ කෙල්ල මම අහනවා මම මොකද කරන්නේ? කොල්ලා කියනවලු බඳින්න බෑ කියලා. මේ එකිනෙකාගේ තත්වයන් තේරුම් ගන්න පුරුදු වෙන අහුවෙන්න රැවටෙන්න එපා. කොච්චර වෙනවද? දැන් නම් බුලුවට ඔසේරම් පන්ති අපේ උන්නේ කහද බඳු බේ ඔසේරම් මම මේවට බාල්දි පෙරලනවා එහෙම නෙවෙයි. පින්නතුනේ මේ වගේ අවසානයේ සියදි වෙනසා ගැනීම පොලිසියට කොච්චර එනවද වුණේ? ඒ වගේ අවසානයේ තාඩනේ පීඩනේ අම්මගේ තාත්තගේ බලාපොරොත්තු කඩා වැටීම. කොල්ලෝ කෙල්ලෝ වුණාම ප්‍රේම සම්බන්ධතා පවත්තන්න ඕනේ නැත්නම් ඔය කිරියම්මලා කිරියත්තලා කරන්නේ නෙමෙයි. මේ ලෝකේ සම්මතය අසම්මතය කියලා දෙකක් තියෙනවා. ඒ වගේ අවසානයේ දරා ගන්න බැරුණා වීදුරු කට්ටක් කරන් අත කපා ගන්නවා. අර දෙන්න කොහෙද පැනලා මැරෙනවා. අර කිරිබොන කාලේ බත් කන්න එපා කියන්නේ ඒකනේ. අධ්‍යාපන ජීවිතේ කඩාකප්පල් වෙනවා. එවනම් මේ අපේ අධ්‍යාපන ක්‍රමයේ තියෙන වැරදි සමහර තැන්වල මම දැක්ක බහුගේ කාලේ ඕවා ගැන උගන්වනකොට සමහරව උගන්වන්න එපා කිව්වා. නමුත් අධ්‍යාපන ක්‍රමයේ ඉඳන් හැදෙන්න ඕන යන ගමනකට කලින් බුදුහාමුදුරුවෝ උගන්වනවා. විනයෝච සික්කිතෝ. විනයක් එක්ක හොඳ හික්මීමක් ශිල්ප ශාස්ත්‍රීය දැනීමක් තියෙන්න ඕනේ. ඒ සියල්ලට ප්‍රථම බුදුහාමුදුරුවෝ දේශනා කරේ සත්පුරුෂෝ අසත්පුරුෂෝ කවුද කියලා අඳුර ගන්න. අපිට බාධාවක් පීඩාවක් කරන්නේ කවුද කියලා අඳුර ගන්න. අපිට බාධකයක් දාන්නේ කවුද කියලා අඳුර ගන්න. ඒ නිසා මම යෝජනා කරනවා මේ අම්මලාට තාත්තලාට ඇසුරු කළ යුතු නොකළ යුතු පුද්ගලයෝ තේරුම් ගන්න. දැන් අපේ තරුණ මහත්තුරුන්ගෙන් අහන්න ඔය කුඩුවනම් මනම් පෙදි මේ පැදල නැතිදී වුණාට පල්ල හැදිනවා. එන්නතුනේ ඇසුර හින්දාම නෙමෙයි තරුණයෝ නාස්ති වෙලා තියෙන්නේ කියලා. තරුණයෝ වුණාම හොඳ පෞරුෂයක් තියෙන්න ඕන, කොල්ලොන්ට හොඳ අභිමානයක් තියෙන්න ඕන. මේ ඔය පැටවුඩේ අතේ හාමුදුරනේ බ්‍රේස්ලට් එකක්වත් නැහැ. චේන් පොටක්වත් නැහැ. කොල්ලොන්ට තියෙන්නේ දැන් ගේ හාමුදුරනේ සල්ලි නැහැ කියලා. නෑ. අවුරුදු 5ක් 6ක් 7ක් ගිහිල්ලා හැල්ල බලනකොට ඩෙනින් කනිසන් 4ක්වත් නෑ අදින්න. මේ සල්ලි හොයන්න ඕනේ. මම මේ කියන්නේ විවිධ මත්ද්‍රව්‍ය වලට පැහැදිලා. රෑ තිස්සේ හාමුදුරනේ පාන්දර 2යි 3යි ෆෝන් නොබනවා. කවුද? ගුමෙන් කොල්ලෝ කියලා. ඊබරද වැලිගම තාත්තා කෙනෙක් කියනවා හාමුදුරනේ කොල්ලමට අයින් දාවලු බියේ. ඇයි? හරි පිළිකාවක් මේ පොඩි උන් වීඩියෝ ගේම් ගහනවා. ඒකට ඇබ්බැහි වුණා රෝග ලක්ෂණ නැගිටින්නේ, නාන්නේ, කන්නේ 11 12 වෙනකම් බුදිනවා කාමරේම ඉන්නේ එළියටවත් එන්නේ. අර ඩ්‍රැකියුලාට වගේ අවුව පේන්න බෑ. නෑ විහිළුනේ ඇතුළට වෙලා ඉන්නේ. ගෙයක් දොරක් අතු ගන්න නැහැ, රෙද්දක් හොද ගන්න නැහැ, බුදියන කොට උරේ හොද ගන්න නැහැ. බෙසිට ජීවිතේ හොදනවා. අඹුරුවට කලිසම ගලවලා දොරටුවෙන් විසික් කළා යන හොදලා දින ගඳගෙන. මේ තරුණය වුණා මෙහෙම වෙලා හරිනවා. මම නිසා මේ තරුණ මහත්තුරුන්ට කියන්නේ සත්පුරුෂ පින්වත් තරුණේ ඔය තරුණ කාලේ හැමදාම තියෙන්නේ නැහැ. හොඳ පෞරුෂයක් අභිමානයක් පිරි තරුණයෙක් වෙන්න සම්බුද්ධ ශාසනය වෙනුවෙන් වැඩ කරන්න අම්මා තාත්තා විඳින දුක මේ කොල්ලොන්ට තේරෙන්නේ නැහැ.
මේ වතු කනුතු ගානේ සීතලේ පින්න දේවතු ගානේ කූඩල්ල කකා තල ලේ වැක්කිරි හැතැම්ම ගණන් පල්ලෙහාට පයින් ගිහිල්ලා අවුරුදු කීයක් මේක තරුණයෙකුට තේරෙනවද? අපි වඩාගෙන අම්මලා කී පාරක් මේ කන්ද බහැලා ඇද්ද නැගලා ඇද්ද? බඩේ ඉන්න තියෙන කාලේ ඉඳන් ඒ කාලේ ලයිට් වතුර පාරවල් නැහැ හම්දුරනේ. ඉතින් මේ කඳු කරේ මම මේ මෙතන විතරක් නෙමෙයි මම පැත්තේ මෙහෙම. එක තරුණියෙකුට මේක තේරෙන්නේ නැහැ. දැන් අවුරුදු 10කට 15කට කලින් මෙහෙම පහසුකම් තිබ්බේ නැහැ. ටෙලිෆෝන් එකක්වත් හරියට නැහැ. එහෙම යුගයක දැඩි මහන්සියෙන් කැප වෙලා හදපු දරුවෝ නැගිටලා මිරිස්තලයක් හිටවන්නේ නැහැ. නිකමටවත් උදව්වට එනවා. නිකමටවත් කියන්න ඔය මොකක් හරි වැඩක් කියන්න උඹට එන්න කියලා. අය নানা ප්‍රකාර දේවල් කියනවා. වතුර කලයක් ගෙන්න ගන්න බෑ. කැඩිච්ච බටයක් මුට්ටු කරගන්න ගෙදර කොල්ලට අම්මා වඳින්න ඕනේ. ගෙදර টয়ලට් එකේ දොරට හාමුදුරනේ තහඩුවයි රීපපටි දෙකයි ගහලා තියෙන්නේ. ඒ වුණාට 25ක විතර කොල්ලෙක් ගෙදර ඉන්නවා. මොකටද කොළුකම? මොකටද පිරිමිකම? ඒ හින්දා තරුණයන්ට හොඳ දරා ගැනීමක් තියෙන්න ඕනේ. තරුණයෝ අකම්පිතව ජීවත් වෙන්න ඕනේ. සැලිලා හරියන්නේ. ඒ පෞරුෂයෙන් කොහොමද වැඩ ගන්න? මම තරුණ මහත්තුරුන්ට යෝජනා කරනවා. අනේකට තෝවත් නොකියයි. අනේකට වචනයක්වත් කියන්න එපා. ඔය දැන් ඉන්න පොඩි උන් එක්ක බෑ පොඩ්ඩ බැරි වෙච්ච ගමන් හෙල්මට් පාරවලේ නතරනවා අනිත් පැත්තට. නෑ දැන් ඉන්න පොඩි උන්ගේ වැඩේ උඩ බලලා හෙල්මට් එක ගහනවා. ඔය කොහොම කරන්නේ එපා. අම්මට අම්මේ තාත්තේ අයියා කියලා කතා කරන්නේ. ගෙවල් වල අම්මට තාත්තෝ කියලා කතා කරන්නේ. අපුරුවට කියනවනේ තොපින්ද තමයි මෙහෙම උනේ කියලා. කියන්නේ නැද්ද? කියනවා. අම්මා තාත්තා කියන දේ අද ගිහින් දරුවෙකුට කියන්න පුතේ ෆෝන් එක ගන්න එපා වෙන වැඩක් කරන්න කියලා. ඒක බෙල් වල දාගන්න හදන අනිත් පැත්තට. කොහාටද මේක ගිහින් තියෙන්නේ? දැන් අම්මලා තාත්තලා තේරුම් ගන්න ඕන එකක්. අපි කරන්න තිබ්බ බොහෝ දේවල් අපි අතින් කෙරලා නැහැ. ඔය දැන් මේ සර්ලගෙන් අහන්න පැමිණිලි පොතේ කොච්චර තියෙනවද? මේ නේසුද ගෙවල් වල අම්මා තාත්තා ගහගන්න යුවා. අඬ දබර වෙන්නේ යුවා. ගෙවල් වල කොච්චර දරුවෝ ඉස්සරහ කුණු හරපෙන් බැන ගන්නවද? ලේන් මසින් ජාතක කරමු දරුවෝ ඉස්සරහ. තාත්තා අම්මට බයිනවා වේසි කියලා කුණු හරපෙන්. බයින්නේ නැද්ද? තාත්තා මේ දරුවෝ ඉස්සරහ අම්මට වෙන මිනිස්සු පාවලා දීලා බයිනවා හම්දුරුනේ. කොහෙද අභිමානය? කොහෙද පෞරුෂයක් තියෙන්නේ? කොච්චර ගසලා එලවන්න හදලාද? කොහොමද දරුවාද? අම්මා තාත්තගේ පැත්තට බයිනවා, තාත්තා අම්මගේ පැත්තට බයිනවා. සතරලා ආයේ තොරණ ආයේ ලෝකයක් නැහැ. මං තරුණ මහත්තුරුන්ට කියන්නේ අනේකට තෝවත් නොකිය ඉන්න බැයි නම් පුතේ බඳින්න එපා. කටක් ඇරලා අනේකට දොස් නොකිය ඉන්න බැයි නම් බඳින්න එපා. අනේකගේ හිත රිද්දන්න නැතුව ඉන්න බැයි නම් බඳින්න එපා. අනේකට ගරු කරන්න. අනේකගේ ආත්ම ගෞරවය රකින්න. ඒ අතාරින එක යන එක මග ඇරෙන එක වෙනම කතාවක්. නමුත් හොඳ බෞද්ධයෙක් වුණා අර සංස්කෘත පඬිවරයෙක් කියන්නේ නච්චාදේපි කෞපේනං දංශමසකාපහංසන පුච්චවරතම් පණ්ඩිතං ධර්ම වර්ජිතං. මේ ලෝකේ හැම සතෙකුටම නගුටක් තියෙනවා. බල්ලට උගේ නගුටෙන් තියෙන ප්‍රයෝජනය මොකක්ද? අඩුම තරමේ විධිවත් වහගන්න පුළුවන්. බල්ලට උගේ නගුටෙන් ප්‍රයෝජනයක් නැත්තේ යම්සේද විනය සදාචාරයේ හික්මීම. මනුස්සකම නැති දරුවෝ මිනිස්සු මේ ලෝකෙට බලු නගුට වගේ. මොකක්ද හික්මීම?
ඔය ගෙවල් වල ඇවිස්සිච්ච ගමන් නෙවෙයි දින්නේ. කටක් කරලා වචනයක් කතා කරන්න බෑ අනිත් පැත්තට එකක් කිව්වොත් 60ක් කියන්න බලනවා. කිසි කෙනෙක් නිමෙන්න බලන්නේ හැම කෙනාම ඇවිල්ෙන්න බලන්නේ. එන්නදුනේ හරි සංයමයෙන් අනේක මොකක් හරි කියනකොට ඒක අනේකගේ ස්වභාවය. එකිනෙකාගේ ස්වභාවය අඳුරගන්න. අපි අඳුරගන්නේ අපි රැවටෙනවා. අපි වෙනස් වෙනවද හුරු වෙනවද වෙන්නේ? අපි වෙන්නේ හුරු වෙන එක. අර ජනශ්‍රුතියේ කියමනක් තියෙනවා නේද? හැමදාම මිනිහගෙන් කුටි කන ගෑණි එක දවසක් ගැහුවේ නැති වුනහම මෝල් ගහකට පෙරලා ගන්නවලු. අපි හුරු වෙනවා. තුන් පාරක් පොලිසි ගියත් හතරවෙනි පාර සමාදාන කරලා ඉපුවා ආයෙත් පිටියක් වත් නැතුව ඉන්නවා. ආයෙත් අඩි ගහපුවම ආයෙත් පොලිසියට. මේක කවද්ද ඉවර වෙන්නේ? සමහරු දරුවෝ හින්දා ඉවසනවා. සමහරු කරන්න දෙයක් නැතිකමට ඉන්නවා. බහුතරයක් අසරණකමට ඉන්නවා. ඒ නිසා මම මේ තරුණියන්ට අපේ තරුණ මහත්තුරුන්ට කියන්නේ මුළු ජීවිතේම සැප සතුට තීරණය කරන්නේ කසාදේ. ඒක හරිය ලස්සනට ඉන්න පුළුවන් දන. මරණකම් සතුටින් ඉන්න පුළුවන් දන කසාදේ. ඒක අර එකිනෙකාගේ අහුවෙන විදියට තමයි ප්‍රශ්න. අර මතකද අර මම කියලා තියනවා එක පොලකට තුන්තුනි බූරුවෙක් ගේනවා බූරුවට හමක් ගහලා රත්තරන් කාසි වසුරු දානවා කියලා. පොලේම මිනිස්සු පොර කනවා මොකා ගන්නද? අර වසුරු දානකොට රත්තරන් කාසියන බූරුවා ගන්න. අර බූරුව පොද රත්තරන් කාසි වසුරු දාන. මුදලාලි කෙනෙක් වැඩි මිලට අරගෙන ගිහිල්ලා ගෙදරින් තිබ්බා. දැන් එළි වෙනකම් බලාගෙන ඉන්නවා වසුරු විතරයි රත්තරන් කාසි නැහැ. අර බොරුවක් කරලා තිබ්බේ. පහෝදා ගියා විකුණු මිනිස්සයා ගෙදර. යනකොට මිනිස්සයා නැහැ. බිරිඳ හිටියා. බිරිඳට කියනවා කොයි ඉන්න පණිවිඩයක් යවන්නම් කියලා ගෙදර හිටු බල්ලට තඩි ගහනවා. බල්ලට ගහලා කියනවා ස්වාමි පුරුෂයා එක් කරගෙන එන්න. දැන් අර වෙලෙන්දාගේ තඩබුරු කරුණා. ඇයි? වෙනදනේ මේ පණිවිඩ කියන බල්ලෝ කිව්වත් වගේ මර ගියා වගේ බල්ලෙක් එක්ක වත්තේ ඉඳන් අර වෙන බල්ලෙක් එක්ක ඒ වගේ මර මිනිස්සයා. දැන් අර මිනිස්සයාට හිත ගියා මොකේද? පණිවිඩ කියන බල්ලා සල්ලි වලට ගන්න. පොර කාලා මේ ගුණ සල්ලි වලට ගත්තනේ බල්ලා. අරගෙන ගිහින් බල්ලා බිරිඳට දීලා කියනවා එන්නදින අපේ හැටි මම මේ කියන්නේ ලැජ්ජාවක් නැහැ හැමදාම අහුවෙන්නේ කරන්නේ. ආයෙ පණිවිඩ වන්න ඔයා එන්න ඕනේ බල්ලට ගහන්න බල්ලා පණිවිඩේ ගියයි. කිව්වා වගේම පින්නතේ උමනාවක් කළා බල්ලට ගැහුවා. බල්ලා පණිවිඩේ බල්ලා ගහපුවා දුන්නොත් පින්නතේ. බල්ලා දිවු දැන් එනවා එක්කන් එන්න. ආයෙත් පහෝදා ගියා මුළු ගමම එක්ක අහුවෙලා මොකේද? අර ව්‍යාජ වෙලෙන්ද අල්ලගන්න. යනකොට ගෙදර බිරිඳ විතරයි. ටිකක් වෙලා ඉන්න ගියෝ ඕන් ටිකකින් ආපු ගමන් බිරිඳගෙන් ඇහුවා. ඇයි දැන් මෙච්චර වෙලා ගිහින් තව මේ මිනිස්සුන්ට කන්න බොන්න දුන්නේ නැත්තේ? කියලා බැනලා පීයා කරගෙන බෙල්ල ගැප්පුවා. ඇත්තටද බොරුවටද? බොරුවට. ව්‍යාජ පීයකින් ව්‍යාජ ලෙස බෙල්ල ගැප්පුවා. රාම් මිනිස්සු සේරම තප්පිරලා බලාගෙන මොකේද? මේ ඇයි බෙල්ල ගැප්පුවා? අහනවා ඇයි බෙල්ල ගැප්පුවේ? නෑ මේ කන්න බොන්න දුන්නේ නෑ ඔයාලට සත්කාර කරේ නෑ ඒකයි කේන්තිය. දැන් මම බූරුවත් අමතකයි බල්ලත් අමතකයි. ඊට පස්සේ කියනවා බෙල්ල ගැප්පුවට බය වෙන්න එපා පොඩි භාණ්ඩයක් තියෙනවා. පොඩි නලාවක් තියෙනවා මේක දෙපාර ගහනකොට මල කඳන් වලට පණිනවා කියලා. එතන බොරුවටනේ බෙල්ල කපලා දාලා රාක්කෙන් නලාවක් තිබ්බරගෙන තුන් පාරක් විතර පෙවෙනකොට මේ ගෑනු කෙනා නැගිටිනවා. අර ආපු සේරම දැන් මොකේද පොරවල්ලන්නේ? නලාව සල්ලි වලට ගන්න. පොර කාලා නලාව සල්ලි වලට අරගෙන ගියා. මෙහෙමනම් වෙන්නේ කොහොම තමයි වෙන්නේ හැමදාම. අරගෙන ගිහිල්ලා දැන් ගෙදරින් තියලා ඉන්නවා. ඔය හන්දෑල් මේ බෙදල් බොනවද නැහැ? නැතිද? නම් බොහෝ බෙදල් බොනවා ඒක. බොනවා කියන කසින් බොනම තියෙන තැන් වල. කෙරලාව හන්දෑවේ.
කියලා කියන්නේ බීලා. අර තිබ්බ කේන්තියටත් එක මොකද කරේ? නලාව තියෙනවනේ බය වෙන්න දෙයක් නැහැ. කනට එහෙම නෙමෙයි ගැහුවේ මරන්නම ගැහුවා බෙල්ල. කපලා ටිකකින් පණ ගන්නන්ද දැන් පින නලාව පිපිනවා. අය නලාව ගැහුවට බලකදන් වලට පණ වෙනවද? මුළු ගමම එක්කහුව වෙලා ගියා. අල්ලගත්ත හොරා. අල්ලගෙන කට බැඳලා අතපය බැඳලා දැම්මා ගෝණියකට. දාලා දැන් අරගෙන යනවා මුහුදට විසිකන්ද කියලා. අය ගමේවත් තියන්න නෙමෙයි හදන්නේ. අරන් යනකොට මහන්සියටත් එක්ක ගහකට අර ගෝණිය හේතු කරලා එහෙම්මම කට්ටිය ටිකක් නිදාගත්තා. මුහුදට යන්න බෑ යාද. හරක් 300ක් එක්ක එඬේරෙක් එනවා. එඬේර බැලුවා කට්ටිය බුදි ගෝණියක් තියෙනවා. හොරකම් කරන්න ඕන කියලා ගෝණිය ලෙහුවා. ලෙහකනකොටම ගෝණිය ඇතුළේ හොරා කියනවා කෑ ගහන්න එපා මම මේ සල්ලිකාර පවුලකට අකමැත්තෙන් බලෙන් කසාද බලෙන් දෙක් කරගෙන යන්නේ. තමුසට කැමති නම් මේකට බහිනවා සල්ලිකාර පවුලකින් බැඳ හැකි. අනේ අර එඬේර මොකද කෙරුවේ? දැස්ස ගෝණිය නර කට මැදලා ගියා හරක් ටිකක් අරගෙන හොරා ගෙදර. ගමේ මිනිස්සු හරිය සතුටින් අර ගෝණිය මොහොතට විසික් කළා. එනකොට මේ හොරා ඉන්නවා ගෙදර හරක් 300ක් එක්ක. හොරාගෙන් අහනවා අපි දැන් මේ මොහොතට විසික් කළා නේ ආවේ. ඔව් විසික්කා. විසික් කරනකොට මුහුදු සුරංගනාවිය උඩට ආවා. දෝතට වඩාගත්ත හරක් 300ක් එක්ක ගොඩින් තිබ්බා. දැන් ගමේ මිනිස්සුන්ට පොකරේ මොකෙන්ද? මුහුදු සුරංගනාවිය කියලා හරක් කරන් දෙන්න ඕනේ. හොරා මොකද කිව්වේ ගමේ මිනිස්සු බැස්සව ගෝණිය වලට. පටවගත්ත හරත් මුළු ගමේම අරන් ගිහලා විසික්කම හොඳට. කවුද ඉතුරුනේ? වංචාකාර මුදලාලි විතරයි. වංචාව ඉතුරු වෙනවනේ. අපි විනාශ වෙන්න ඕක කවද්ද කියලා වෙන්නේ. කවදාවත් ඕකේ කෙලවරක් නැහැ. රැවටෙන එකේ අහුවෙන එකේ සීමාවක් තියෙනවා. අද හොඳයි හිටම එකයි ආයෙ නා වෙනවා ආයෙ හොඳයි. ඒ නිසා මතක තියාගන්න අර කාලෙකින් හම්බෙච්ච මිනිසත්වය නිකන් නිස්කාරණේ එකිනෙකා මත දිය කරන්න එපා. එකිනෙකා මත විනාශ කරන්න එපා. නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වර. අපිට අපේ බුදුහාමුදුරුවන්ගෙන් තොර සරණක් නැහැ. නත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වර. අපිට අපේ ධර්ම රත්නයෙන් තොර සරණක් නැහැ. නත්ති මේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං වර. අපිට අපේ සංඝ රත්නයෙන් තොර සරණක් නැහැ. කාලෙකින් ලබාගත් මිනිසත් භවයේ සත්ව පාපස්සා කරන සියලු පවුල් කළ යුතුය. කුසලස්ස උපසම්පදා කුසල වැඩි දියුණු කළ යුතුය. වර්ධනය කළ යුතුය. එනිසා මම මේ තරුණ මහත්තුරුන්ට කියන්නේ ඔය කාලේ තමයි හොඳට ශ්‍රමය දන් දෙන්න පුළුවන් කාලේ. මොකෝවත් කරන්න හිතෙන්නේ නැත්නම් පස්සට අපිට වැඩක් වෙන දෙයක් කරගන්න. මන්නම් කියන්නේ වැඩපලකට ගිහිල්ලා මේ වාහනයක් හරි හොදන්න පුරුදු වෙන්න කියලා. දවසකට රුපියල් 500ක් හරි හොයන්න. ඒ දැන් ඉන්න කොල්ලොන්ට ලෙලක් තියෙනවා 30000 පඩියට වැඩ කරන්න යන්න. උන්ට ගියපු ගමන් කරගෙන බුදුව දෙන්න ඕන ආයතනවල. හිටගෙන ඉන්න බෑ, නිදි මරන්න බෑ. බූරුට රටවල් වලට ගිහින් ආපහු වෙනවා ඇයි? වැඩක් නැහැ ලස්ස දෙකයිලු පඩිය. මොකද දැන් දින කම්මැලිකම මජරකම. පයින් යන්න එන්න බෑ, ඔට්ටු වෙන්න බෑ, මහන්සි වෙන්න බෑ. දැන් වැඩකට කොල්ලෙක් හොයාගන්න ඉන්නවද? මොන පැත්තෙන් මොර ක්‍රමයෙන් හරි ගමන්නේ මං කියන්නේ අර ගෙවල් වල මුස්පෙන්දු ජීවිත ගෙවන්න එපා. රාත්‍රී උදේ 10 11 වෙනකම් බුදියන්න එපා. හොඳට මහන්සි වෙලා හොඳට කටයුතු සිද්ධ කරන්න. ඒ සඳහා අපේ තරුණ මහත්තුරුන්ට අවශ්‍ය ශක්තිය, ධෛර්යය දලදා හාමුදුරුවෝගේ පිහිටේ ලැබේවා සාදු කියලා